චරිත බේසිංහ තමයි කිව්ව පාර්ලිමේන්තුවට ගියාම මට මේ පිස්තෝලයක් අවශ්‍යයි කියලා. ඒක චන්දර කලින් කියපු දෙයක්. හොරණ ප්‍රධාන සංවිධායක. හොරණ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ කනගාටුවට කරුණ වෙන්නේ දැන් ඒ වගේ තරුණ දේශපාලනඥයොත් මේ වගේ තත්ත්වයට පත් වෙන්නේ. මොකද මේ රටම අපි බලාපොරොත්තු වෙනවා අපි මේ අලුත් පරපුර එහෙම නැත්නම් මේ දැන් ඉන්න ජීවත් වෙන පරම්පරාව බලාපොරොත්තු වෙනවා පාරම්පරික දේශපාලන සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා අපි මේ හොඳ දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ අභියෝගයත් එයයි විපක්ෂයට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ සංඝ වෙදගුරු ගොවිකම්කරු මේකේ කොහෙවත් පාතාල කියලා මේ නෑනේ පාතාල සංඝ වෙදගුරු ගොවිකම්කරු පාතාල කියලා කට්ටියක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම එතන. ඉතින් මේවා පිළිබඳව සැලකිලිමත් වීම මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වීම විශේෂයෙන්ම දේශපාලනඥයන් තමන්ගේ පුතුන්ට ඒ වගේම දේශපාලන පක්ෂවල නායකයින් මේ තරුණයන් බඳවා ගැනීමේදී අපි දන්නවා මේ වගේ තත්ත්වයන් වල ඉන්න අයව බඳවා ගත්තොත් සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව. ඉතින් චරිත බේසිංහ අපිත් මිත්‍රයෙක් අපිත් එක්ක වැඩ කරන තියෙන කෙනෙක්. නමුත් ඉතින් අවාසනාවකට ඔහු මේ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා නම් ඒක තාම උසාවියේ ඉදිරියේ විභාගයට ගෙනෙන්න ඕන දෙයක්. අපි දන්නේ නැහැ අධිකරණය හමුවේදී කොයි වගේ තීරණයක් එයිද කියලා. ඒ චෝදනාව නමුත් මේ වගේ චෝදනා තියෙනවා නම් අල්ලස් දීම පාතාලේ නම කියන්නේ අපි පාතාලේ කටයුතු සම්බන්ධයෙන් අල්ලස් ලබා දීම අල්ලස් ලබා ගැනීම වගේ දේවල් කෙරිලා තියෙනවා නම් ඒක අතිශයින්ම කණ්ඩායමදායක කරුණක් සහ ඒක වැරදි වැඩක්. ඒක අපිට ජනතාව හැටින් මේ රටේ අනුමත කළ නොහැකි දෙයක්. ඉතින් ඉදිරියේදී ඡන්දවලදී අපිට මේ අපේ ඡන්දය තීරණය කිරීමේදී මේ කරුණු කාරණා පිළිබඳව සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දෙයක්.